හායි යාළුවනේ අද මම හදන්න යන්නේ හරිම රසවත් කොහිලාල කරියක්. මේක ගොඩක් ගුණ කෑමක්. බලමු අපි හදාගන්න විදිහ. මුලින්ම මම කොහිලාල ටික සුද්ධ කරගත්තා. කටු නැති වෙන්න හොඳට සුද්ධ කරගෙන ඊට පස්සේ පොඩි කෑලි වලට කපාගෙන සෝදගත්තා. ඊට පස්සේ බැදපු 3-5 කුඩු මේස හැන්දක් එකතු කරා. ඊට පස්සේ මිරිස් කුඩු මේස හැඳි භාගයක් වගේ එකතු කරා. ඊට පස්සේ කහ කුඩුත් මේස හැඳි භාගයක් වගේ එකතු කරලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ රස අනුව ලුණු දාගන්න ඕන. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේකට තව තක්කාලි ගෙඩි දෙකකුත් කපලා ගන්න ඕන. ඊට පස්සේ ඇතිලියක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා ඉවර වෙලා තෙල් ටික රත් වෙනකොට බීලුණු අමු මිරිස් මේ ටිකත් ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ රම්පේ කරපිංචා මේ ටිකත් ටෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ අපි කවලම් කරගත්ත කොහිලාල ටික මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා දීකිරි අඬු කෝපයක් මේකට එකතු කරගන්න ඕන. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ දීකිරි ටිකක් දාලා මේක වහලා තියන්න ඕන. කොහිලාල ටික තැම්බෙනකොට මිටිකිරි ටික එකතු කරලා හොද්ද ටිකක් පැහෙනකන් තියන්න ඕන. මේ විදිහට විනාඩි 10ක් 12ක් වගේ ගියා මට දර ලිපේ උයන හින්දා ඔයාලත් හදලා බලන්න. හරිම රසයි මේ කෑම එක. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න.